ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ C# පාඩම් මාලාවේ 6 වෙනි පාඩමට. ඉතින් පහුගිය ටිකේ පාඩම මට වීඩියෝ එකක් කරන්න පොඩ්ඩක් බැරි වුණා. රාජකාරී වැඩයි පෞද්ගලික වැඩයි හින්දා. ඉතින් ඒකට සමාව වෙන්න කියලා කියනවා. ඉතින් කොහොම හරි හැම සතියෙම වීඩියෝ එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා ඉස්සරහට මම හිතනවා. ඉතින් 10 වෙනි පාඩම තමයි පටන් ගන්න යන්නේ. අන්තිම පාරට අපි කරේ අපි SQL Server 2014 Express Edition එක ඉන්ස්ටෝල් කරගත්තා. ඒක ඉන්ස්ටෝල් කරගත්තේ මේ අපිට GUI application එකට database එකක් ඕන වෙන හින්දා තමයි අපි SQL Server එක ඉන්ස්ටෝල් කරගත්තේ. ඉතින් ඊළඟ පාඩමෙන් GUI application එකක් කරන්න බලාපොරොත්තුෙන් හිටියේ. උනාට මට හිතුණා මේ තව වැදගත් පොඩි කන්සෙප්ට්ස් වගේක් තියෙනවා මේ C# වල. ඒ ටිකත් කරගෙනම GUI එකට ගියා නම් අපිට GUI එක කරගන්න ලේසි වෙනවා. ඒකින්ද අපි අද if else එකක් කරන්නේ කොහොමද, ස්විච් එකක් කරන්නේ කොහොමද සහ C# වල ලූප්ස් කරන්නේ කොහොමද කියලා කතා කරමු. මේ ටික කරලා අපි මේ ටික හරියට දැනගත්තට පස්සේ ඊට පස්සේ අපි GUI application එකට යමු. එතකොට අපිට ඒකට concentrate කරන්න ලේසි. හරි. මම ඕපන් කරන් ඉන්නේ අපි අන්තිමට කරපු ප්‍රොජෙක්ට් එක, console application එක. ඒකේ ඔයගලන්ට මතක ඇති අපි ක්ලාස් එකක් හදාගෙන ක්ලාස් එකකින් ඔබ්ජෙක්ට් එකක් හදාගන්න කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ exception handling කොහොමද කරන්න කියලා පොඩ්ඩක් කතා කරා. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක තමයි මම ඕපන් කරන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ ප්‍රොජෙක්ට් එක ඕපන් කරගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් වෙන ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් හදාගත්තත් කමක් නැහැ. හරි. අපි මුලින්ම බලමු C# වල if එකක් කියන්නේ මොකක්ද? ඒක අපි use කරගන්න අපිට පුළුවන් මොන අවස්ථාවලද කියලා. C# වලදී අපි if එකක් අපිට ඕන වෙන්න මොකක් හරි decision එකක් ගන්නවා. මොකක් හරි තීරණයක් ගන්න අවස්ථාවක තමයි if එකක් අපි use කරන්නේ. ඉතින් මේක හරිද වැරදිද? මේක මෙහෙම වුණොත් මම මොකද්ද කරන්නේ? මේක මෙහෙම වුණොත් මම මොකද්ද කරන්නේ කියලා මොකක් හරි decision එකක් ගන්න අවස්ථාවක තමයි if එකක් අපි use කරන්නේ programming වල. ඉතින් අපි method එකක් ලියලා මේ වැඩේ පටන් ගමු. එතකොට ඔයගලන්ට තේරෙයි. මම මෙතනින් method එකක් ලියනවා static void check if කියලා. මම මේක ඇතුලේ ඔයගලන්ට කරලා පෙන්නන්නම් කොහොමද if එකක් කරගන්නේ කියලා. දැන් හිතන්නකෝ අපිට මොකක් හරි අගයක් තියෙනවා. අපි ගමු integer x equals to 10. දැන් මට ඕන මොකක් හරි මම ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනකොට මට ලොජික් එකක් ලියන්න වෙනවා. මේ අගය මේ x කියන අගය 10ට වඩා වැඩි නම් මට දෙයක් කරගන්න ඕන. එහෙම නැත්තම් මට තව මොකක් හරි දෙයක් කරගන්න ඕන. මම බලන්න ඕන මේ x කියන අගය 10ට වඩා වැඩිද අඩුද කියලා. මේක මට ඩිසිෂන් එකක්. මම තීරණයක් ගන්න ඕන රයිට් මේක 10ට වඩා වැඩි නම් මම මොකද්ද කරන්නේ? මේක 10ට වඩා අඩු නම් මම මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපි if එකක් යූස් කරන්නේ. ඉතින් syntax ඇවිල්ලා ලේසි හරි. if කියලා වරහන් හරිය වෙවුවා. එතකොට Visual Studio එකෙන් ඔයාලට ඒක ඔටෝමැටික් වහලා දෙනවා. මේක ඇතුලේ තමයි ඔයාගේ කන්ඩිෂන් එක එන්නේ. x equals to 10. දැන් මම මේ දාලා තියෙන්නේ ඊට පස්සේ ඔයාලට curly brackets open කරලා close කරන්න වෙනවා. දැන් මම මේ කන්ඩිෂන් එකෙන් මම check කරන්නේ x කියන අගේ 10ට සමානද කියලා. දැන් අපිට ඇත්තටම ඕන මේක 10ට වඩා වැඩිද කියලා බලන්න. මම ඒතකොට greater than operator එක තමයි දාන්නේ. ඉතින් මේවට කියන්නේ operators කියලා. C# වල operators ගොඩක් තියෙනවා. greater than, less than, equals ද කියලා බලන එක තියෙනවා. ඊපස්සේ not equals ද කියලා බලන එක තියෙනවා. ඊට පස්සේ ඒ වගේ operators තියෙනවා. ඉතින් මම ඒවට ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඉතින් මම ඒකට link එකක් දාන්නම් පල්ලෙහෙන් මේ description එකේ. ඔයගලන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් දැන් අපි ආවෝ මෙතනට ආවොත් මේකෙදි වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක මෙතනට එක්සිකියුට් වුණාට පස්සේ එයා බලනවා මේ x කියන අගය වැඩිද කියලා 10ට වඩා. x කියන අගය 10ට වඩා වැඩි නම් එයා මේ if block එක ඇතුළට එනවා. මේ curly bracket එක ඇතුලේ තියෙන මේ කෑල්ල තමයි if block එක. හදිස්සියේ හරි මේ ස්ටේට්මන්ට් එක false නම් මේ ස්ටේට්මන්ට් එක true නැත්තම්
එයා මේ if එක ඇතුළට එන්නේ නැහැ. ඊළඟට තියෙන මෙතනින් පල්ලෙහා තියෙන මේ curly bracket එකෙන් පල්ලෙහා තියෙන statement එක තමයි execute කරන්නේ. ඉතින් හරි ලේසියි තේරුම් ගන්න මේක මේ වරහන් ඇතුලේ ඔයා ලියන statement එක හරිද වැරදිද කියලා තමයි එයා බලන්නේ. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඔපරේටර් එක අනුව. ඔයාට මේක වැරදි නම් ඇතුළට ගන්න ඕන නම් ඔයා මේක වැරදි විදිහට ඒක එතනට දාන මේ ඔයාගේ එක්ස්ප්‍රෙෂන් එක දාන විදිහට තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් ඔයාට ගන්න ඕන ඩිසිෂන් එක තමයි මෙතනින් දාන්න ඕන. දැන් අපි මේක කරගෙන බලමු. console.writeLine x is greater than 10 and අපිට read line එකක් ඕන. නැත්නම් console එක යනවනේ. දැන් මේක run කරොත් මොකක් වෙයිද? මේක 10ට සමාන නැහැ නේ. ඒකින්ද මේක 10ට වඩා වැඩි නැති හින්දා මේක ඇතුළට එන්නේ නැහැ. දැන් මම මේක 12 කරලා බලමුකෝ අපි. 12 කරොත් ඔයාලට පෙනෙයි. මම මේක දැන් run කරන්නම්. run කරනකොට ඔයාලට පෙනෙයි ඊයේ පාර කරපු මේක run උනේ. මම මෙතන මේ main method එක ඇතුලේ if කියලා check if එකට call කරනවා. දැන් ඔයාලන්ට පෙනෙයි x is greater than 10 කියලා. මොකද x එක දැන් 12යි නේ. එතකොට මේ condition එක true වෙනවා. ඉතින් එයා මේක ඇතුළට එනවා. දැන් මම මේක හදිස්සිය හරි 10 කරොත් ආපහු ඔයාලන්ට පෙනෙන්නේ මොකුත් උනේ නැහැ. ඒක run වෙලා ආපහු ගියා. ඉතින් එහෙම තමයි if එක වැඩ කරන්නේ. මේක ඇතුලේ වා දාන condition එක true වුණොත් තමයි එයා if block එක ඇතුළට එන්නේ. අපි තව එකක් කරලා බලමු. මම මේක less than දානවා. less than දාලා මම මෙතන දාන්නම් 5. එතකොටත් මේක true වෙනවනේ. ඔය දැන් ආපහු ඇවිල්ලා තියෙනවා greater than 10 කියලා. මොකද අපි greater than 10 කියලා මෙතන දාලා තියෙන හින්දා. දැන් අපි හිතමු මේක. මට මේක බලන්න ඕන 10ට වඩා විශාලද කියලා. දැන් මේක මට වැරදුනොත් ඒ කියන්නේ මෙතන මේක false වුණොත් මට තව මොකක් හරි කරගන්න ඕන. ඒ part එකට තමයි අපි else කියලා කියන්නේ. ඒක අපි දාන්නේ else කියලා දානවා. අපි ඒකට මොකුත් දාන්නේ නැහැ මේ වරහන් අල්ලලා. මොකද අපි මේ if එක මේ if එක මේ else එක තමයි couple වෙලා තියෙන්නේ. එතකොට මේ if එක වැරදුනොත් තමයි මෙතනට එන්නේ. ඒ කියන්නේ මේක නෙමෙයි නම් මේක කරන්න කියලා. ඉතින් අපි ඒකට curly brackets විතරයි දාන්නේ. මේ ඒකට ආපහු මේ වගේ වරහන් දාන්න නැත. මම මේක ඇතුළට මේක මෙහෙමම ගන්නවා. x is less than 10 කියලාම දැම්මා. දැන් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. මේක 12නේ. අපි run කරොත් builder එකක් එනවා. ඔව්. curly bracket එකක් වැඩිපුර ඇවිල්ලා තිබ්බා. හරි. x is greater than 10. මොකද x එක 12 හින්දා. දැන් අපි මේක 6 කරොත් මේ පළවෙනි condition එක fail වෙනවානේ. එතකොට යනවා else එකට. දැන් ඔයගලන්ට පේන්නේ මම run කරොත් x is less than 10. දැන් මම ඔයගලන්ට මේක debug කරලා පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට තේරෙයි කොහොමද එන්නේ කියලා. දැන් එයා මෙතනට ආවා. method එකට call වුණා. එතකොට x එක 6. එතකොට if එකට යනවා. if එකට ගිහිල්ලා බලනවා x එක 10ට වඩා වැඩිද කියලා. එතකොට ඔයගලන්ට පේනවා ඇති false කියලා එනවා මේ Visual Studio IntelliSense එකෙන්. ඒ කියන්නේ මේ condition එක මෙතන වැරදෙනවා කියලා. එතකොට මේක වැරදුනොත් මොකක්ද වෙන්නේ? කෙලින්ම යන්නේ else එකට. ගියා මේක print කරා හිටියා. ඉතින් එහෙම තමයි වෙන්නේ. දැන් මේක අපි 16 කරොත් ඔයගන් තේරෙයි. ආපහු ආවා 16 කරා. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ condition එක true කියලා ඇවිල්ලා තියෙනවා. condition එක true කියලා ආවම එයා මොකද්ද කරන්නේ? if block එක ඇතුළට එනවා. ඇවිල්ලා ආපහු else එක execute කරන්නේ නැහැ. මොකද if එක success in if එක ඇතුළට ඇවිල්ලා එයා එළියට ඇවිල්ලා ඒක program එක complete කරනවා. ඉතින් එහෙම තමයි if එකක් අපි කරන්නේ. ඉතින් මේක දැන් මම integer එකක් නෙමෙයි කරේ. අපිට මේක string එකකටත් කරන්න පුළුවන්. string name equals to custom. දැන් අපිට මේක බලන්න පුළුවන් මෙතන name equals to
කසුන් නම් අපිට දාන්න පුළුවන් මෙතන දාන්න පුළුවන් මෙහෙම. දැන් ඔයගලන්ට තේරෙනවද දැන් මේක කසුන්නේ ඒක සමානයි true. ඒකින්ද මේක ඇතුළට ඇවිල්ලා මම ඒක print කරා කසුන් your name is කසුන් කියලා. දැන් මම මෙතනට දැම්මොත් වෙන එකක් මම break point එක අයින් කරන්නම් දැනට. your name is not කසුන්. ඒ කියන්නේ දැන් මේ condition එක fail වෙලා එයා යට එකට ඇවිල්ලා මේ ටික print කරා. ඉතින් ඔහොම තමයි basically if එක වැඩ කරන්නේ. දැන් අපිට මේක දාන්න පුළුවන් මෙතන මේ if එක fail වුණොත් මම අපව ගන්නම් මේක ගමු අපි තිබේ විශාලයි 10ට වඩා right. දැන් මේ if එක මෙතන අපිට fail වුණොත් අපිට තව එකක් කරන්න පුළුවන්. මේ කියන්නේ දැන් මට ඕන බලා ගන්න right මේක 10ට වඩා වැඩිද 10ට වඩා වැඩි නම් මේක පල්ලෙහාට එනවා. ඒ කියන්නේ if එක ඇතුළට එනවා. හදිසියට මේක 10ට වඩා අඩු වුණොත් මට බලන්න ඕනේ මේක 5ටත් වඩා අඩුද කියලා. එතකොට මම මොනවද කරන්නේ? එතකොට else එකට මට දාන්න බෑනේ. මොකද else එකේදී අපිට condition එකක් ලියන්න බෑ. මේ if එක වැරදුනොත් මේ else එකට එන්න කියලා තමයි අපි ලියලා තියෙන්නේ. ඉතින් අපිට මට ඕන මේක 10ට වඩා වැඩි නම් ඇතුළට එන්න 10ට වඩා අඩු වුණොත් මේක fail වුණානේ. fail වුණාම මට බලන්න ඕන right එහෙනම් මේක 5ටත් වඩා අඩුද කියලා. ඒකට අපිට කරන්න පුළුවන් තව එකක් මෙතනින් දාන්න පුළුවන් else if කියලා. මේ else if එක ඇතුලෙන් දාන්නේ මේ if එක fail වුණොත් එයා මේ if එකට එනවා. මේ if එක fail වුණොත් තමයි මේ else එකට එන්නේ අන්තිම else එකට. දැන් අපි බලමු මේක 10ට වඩා වැඩි 10ට වඩා වැඩි නෑ කියන්නේ මේක 10ට වඩා අඩුයි අනිවාර්යෙන්. එතකොට මම බලනවා මේක කුඩාද කියලා 5ට වඩා. එතකොට අපි තාම මෙතන x is greater than 10 මෙතන දාමු අපි x is less than 5 මෙතන දාමු අපි x is මෙතන x එක print කරමුකෝ එතකොට. හරි. ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම මුලින්ම මෙතනට ආවා. මෙතනට ඇවිල්ලා බැලුවා x එක 10ට වඩා වැඩිද කියලා. x එක 10ට වඩා වැඩි නෑ කියන්නේ x එක අඩුයි 10ට වඩා. එතකොට මම බලනවා මෙතන x එක එහෙනම් 5ටත් වඩා අඩුද කියලා. 5ටත් වඩා අඩු නැත්නම් ඒ කියන්නේ 10 5 අතර ගානක් වෙන්නේ. එතකොට අපි මේක print කරනවා මෙතන. මේක 5ටත් වඩා අඩු නම් මේ එතනට ඇවිල්ලා කියනවා මේක 5ටත් වඩා අඩුයි කියලා. දැන් අපි මේක කරමු 2 දාමු. දැන් ඔයගලන්ට පේනයි මම ඩිබග් පොයින්ට් එකක් තිබ්බා. හරි. x කියනගේ 2යි මෙතනට ආවා. මෙතනට වෙලා බලනවා x කියනගේ 10ට වඩා වැඩිද කියලා නැහැ false. ඊළඟට ගියත් අනිත් එකට. අනිත් එකට ගිහිල්ලා බැලුවා x කියනගේ කියන්නේ 10ට වඩා වැඩි නැහැ කියන 10ට වඩා අඩුයි නේ. ඒක මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේක 5ටත් වඩා අඩුද කියලා. ඒතර 5ටත් වඩා අඩු එකට නම් 5ටත් වඩා අඩුයිනේ. true. එයා ඇතුළට ගියා print කරා x is less than 5 කියලා මෙතන අපි දාලා තියෙන එක print වුණා එළියට ආවා. දැන් හිතන්නකො මේක 5ට වඩා වැඩි කියලා 10ට වඩා අඩුයි කියලා අපි දාමු 8 කියලා. 8 කියලා දැම්මොත් මේක x එක 8 10ට වඩා වැඩිද නැහැ false. 5ට වඩා අඩුද නැහැ ඒත් 8යිනේ. එහෙනම් ගියා මට එහෙනම් else එක තමයි තියෙන්නේ වෙන මට එකක් කරන්න නැහැ කියලා ඒක print කරා 8යි කියලා. ඉතින් ඔහොම තමයි if else if එක වැඩ කරන්නේ. එතකොට දැන් ඔයාලට මෙතන ඇත්ති වෙනකන් else if දාගෙන ගියා 100ක් වුණත් දන්නේ නැහැ. if else if කියලා අන්තිමට else එකකින් ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි if else එකයි else if එකයි වැඩ කරන්නේ. ඒක ඔයගලන්ට තේරෙන්නද මම බොහොම සරල උදාහරණයක් ගත්තේ. ඒකෙදි කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ greater than less than ඒ ඔපරේටර්ස් ටික පොඩ්ඩක් බලා ගන්න ඕන කොහොමද අපි greater than ඒ කියන්නේ ඒවයි මොනවද වෙන්නේ කියලා. ඒක වෙනම දවසක මම පුළුවන් වුණොත් කරන්න. නැත්නම් මම link එකක් දාන්නම් යටින්. ඒක ඔයගලන්ට දැනගන්න.
දැන් අපිට තව එකක් කරන්න පුළුවන් මේකෙන්ම අපිට ලියන්න පුළුවන් මේ if එක ඇතුලේ තව if එකක් ලියන්න පුළුවන්. දැන් මට මම මේ දෙක දැනට කමෙන්ට් කරගන්නම්. මට මේක ඇතුලේ තව if එකක් ලියන්න පුළුවන්. හරි මේක 10ට වඩා වැඩිනේ. එහෙනම් මට බලන්න ඕන මේක 20ට වඩා වැඩිද කියලා. එහෙම නැත්තම් මට එයාගේ print කරගන්න ඕන. නැත්තම් මම මෙතනට දාන්නම් greater than 20 කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මුලින්ම මේක ඇවිල්ලා බලනවා මේක 10ට වඩා වැඩිද කියලා. 10ට වඩා වැඩි නම් අදට ඇවිල්ලා ආපහු බලනවා එහෙනම් මේක 20ට වඩා වැඩිද කියලා. 20ට වඩා වැඩි නැත්තම් මෙයා මේ else එකට එනවා 20ට වඩා වැඩි නම් මේ f එකට යනවා. ඉතින් ඒකත් අපි කරලා බලමු. අපි දාමු 22 කියලා මේකට. debug point එකට ආවා. x එක 22යි 10ට වඩා වැඩි ඇතුළට ගියා. මේක බලුවා 20ට වඩා වැඩි. එහෙනම් ගියා print කරා. අපි read line එක දාපු නැති හින්දා එයා execute කරා. දැන් හිතන්නකෝ හදිස්සිය හරි මේක 20ට වඩා අඩුයි කියලා. ඒ කියන්නේ අපි මේක දාමු 18 කියලා වගේ. හරි. දැන් 18 දාපුවාම 10ට වඩා වැඩි යෝ ඇතුළට ගියා. 20ට වඩා මොකද අඩුයි? false වුණා. මෙතන else එකට ගියා. දැන් මොකද ගිහිල්ලා print වුණා. අපි print කරලා තියෙන හින්දා. එතකොට මේ if එකට couple වෙලා තියෙන මේ else එක. මේ if එකට couple වෙලා තියෙන මේ else if එකයි මේ else එකයි. එතකොට මෙතනට ගිහිල්ලා මේක සාර්ථක වුණොත් මේ එළියට අවිල්ලා ආපුවා මේවා මුකුත් execute වෙන්නේ නැහැ. එතනින් එහාට යනවා. මේක fail වුණොත් එයා ආපහු එන්නේ මේ if එක else එකට. else එකට අවිල්ලා මේක execute කරා එතනින් එළියට ආවා. හදිස්සිය හරි මෙතනින්ම fail වුණොත් තමයි එයා එන්නේ ඊළඟ if එකට. else if එකට. else if එකක් නැත්තම් එයා කෙලින්ම මේ else එක තමයි execute කරන්නේ. ඉතින් එහෙම තමයි මේ C# වල if එක වැඩ කරන්නේ. if එකයි මේවට අපි කියනවා nested if කියලා. if එක ඇතුලේ තව if එකක් ලියනවට අපි කියනවා nested if කියලා. ඔයාලට මේ if එක ඇතුලේ තව if එකක් ලියන්න පුළුවන්. මේ if එක ඇතුලේ තව if එකක් ලියන්න පුළුවන්. ඒ වගේ ලියන්න යන්න පුළුවන්. ඇති වෙනකන් else if දාන්නත් පුළුවන්. ඉතින් මේ ඇතුලේ ලියනවට කියන nested ifs කියලා, මේවට කියන else if කියලා. ඉතින් මෙහෙම else if අපි ගොඩාක් දාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක එහෙම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ ප්‍රෝග්‍රෑමින් කරද්දී. ඒක කරන්න පුළුවන් වුණාට ඒක කරන්න හොඳ නැහැ. ඒක මොකද best practice එකක් හැටියට නෙමෙයි අපි ගණන් ගන්න. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට දැන් condition 5ක් විතර check කරගන්න ඕන කියලා. එතකොට ඔයාට මෙතනට if එකක් ඕන, ආයි else if එකක් ඕන, ආයි else if එකක් ඕන, ඔය වගේ else if 4ක් ඕන. ඊට පස්සේ බැරිම තැන ආපහු ඒ කියන්නේ default එක, ඒ කියන්නේ මුකුත්ම හරියන්නේ නැත්නම් else එක කරන්න කියලා else එකක් දාන්නත් ඕන. ඉතින් මේ වගේ ලාවට if else මේවා පහක් අපි දාන්නේ නැහැ. ඒ වගේ ලාවට තමයි අපි switch එකක් use කරන්නේ. ඉතින් අපි switch එකක් කියන්නේ මොකක්ද කියලා බලමු දැන්. මම මේක දැනට collapse කරගන්නම්. switch එකක් කියන්නේ if එක වගේම තමයි. නමුත් ඒක වැඩ කරන විදිය පොඩ්ඩක් වෙනස්. ඉතින් ඔයාලට condition 5ක් එක දිගට check කරගන්න ඕන නම් මම use කරන්න ඕන switch එකක්. ඉතින් අපි ඒකත් කරලා බලමු. ITCH හරි. ස්විච් එකක් අපි කරන්නේ ස්විච් කියලා අපිට තියෙනවා කීවර්ඩ් එකක් වා ස්විච් ටයිප් කරලා කරපුවම මේ ඉන්ටෙලිජන්ස් එකක් එනවා. ටැබ් එක දෙපාරක් ගැහුවොත් ඔයාලට ස්විච් එකක් මෙහෙම ටෙම්ප්ලේට් එක හදලා දෙනවා මේ Visual Studio එකෙන්. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. අපි නිකන් ලියමු ස්විච්. මේක ඇතුලේ තමයි අපි ස්විච් on මේක ඇතුලේ තමයි අපි කන්ඩිෂන් එක දාන්නේ. ඊපස්සේ අපි මේක වරහන් ඇරලා වහලා මේක ඇතුලේ තමයි අපි ලියන්නේ දැන්. අපි දැනට මෙතන දාගමු int x equals to 10 අරගම දාගමු. අපි දැන් මේ ස්විච් කරන්න දාන්නේ x එක. ඒ කියන්නේ අපි check කරන්නේ x එක. ඒක තමයි මෙතන දාන්නේ. එතකොට ඔයාගේ කන්ඩිෂන් එක වෙන්න ඕන මේක. දැන් ඔයා හිතන්නකෝ මෙතන name එකක් තියෙනවා කියලා. එතකොට name එක තමයි ඔයා අතනට දාන්න ඕන. right? දැන් අපි දානවා case
10 then අපි දාමු console dot write line x equals 10 break. ඉතින් මෙහෙම තමයි අපි කේස් එක ලියන්නේ. ඒකෙද මෙතනදී වෙන්නේ මේ ස්විච් එකට ආවා ඇවිල්ලා මේ x එක එයා චෙක් කරනවා 10ද කියලා. 10 නම් මේක කරනවා. දැන් අපිට තව එකක් දාන්න ඕන කියමුකෝ. අපි තව එකක් දානවා case 20 colon මට මේකමයි ඕන. මම මෙතනින් දාගන්නම් equals to 20. මට තව එකක් ඕන කියමුකෝ. තව කන්ඩිෂන් එකක් 30ද කියලා. 30. එහෙමත් නැත්තම් default මෙතනින් මම දාගන්නවා x. දැන් මේ default එක ඇවිල්ලා හරියට නිකන් අපේ මේ if else එකේ අවසාන else එක වගේ. ඒ කියන්නේ මේ මොකුත්ම හරි ගියේ නැත්තම් මේක කරන්න කියනවා වගේ. දැන් මේක ඔයගලන්ට තේරෙනවා ඇති අර ඔයා if else කියලා මෙතන මෙහෙම ගොඩාක් දාගෙන යනවට වඩා මෙතන if එක මෙතන මේක නිකන් අර දැන් මේක නිකන් එන මේ මෙස් එකක් වගේ අපිට තේරුම් ගන්න දෙම හරි අමාරුයි. මෙතන එකක් තියෙනවා අපෝ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා ඒකින්ද කන්ඩිෂන් ගොඩක් ඔයාලට කම්පෙයාර් කරන්න ඕන නම් ඔය ස්විච් එකක් තමයි යූස් කරන්න ඕනේ. මේක පිළිවෙලයි. මේක අපිට බලපෑම තියෙනවා රයිට්. x එක 10 නම් මේක x එක 20 නම් මේක x එක 30 නම් මේක එහෙම නැත්තම් මේක කරන්න කියලා. දැන් අපි මේක බ්‍රේක් පොයින්ට් එකක් තියලා ඩිබග් කරලා බලමු. දැනට මම මේක කමෙන්ට් කරගන්නම්. switch switch එකට ආවා x එක 10යි කෙලිම 10ට ගියා. මේක print කරා අපි read line එක දැම්මේ නැහැ නේ. read line එක දාන්න හැම ඉස්සෙම මතක තියාගන්න ඕන මේ නැත්තම් console එක යනවා. හරි. x equal 10. ඒ කියන්නේ මේක හරි. දැන් මම මෙතන දැම්මොත් 30 කියලා ඔයගලන්ට වෙන්නේ කෙලින්ම ආවා කෙලින්ම ගියා අරකට අර කන්ඩිෂන් එකට 30යි කියලා තියෙනවා. දැන් මම මෙතනට 40 දැම්මොත් ඔයගලන්ට තේරෙයි ඒක කොහාටද යන්නේ කියලා. කේ ඩිෆෝල්ට් එකට. මොකද උඩ එකක්වත් හරි ගියේ නැහැ. ඒකින්ද උඩ එකක්වත් හරි ගියේ නැති හින්දා ඩිෆෝල්ට් එකට තමයි ගියේ. දැන් ඒ වගේම තමයි ඔයා මෙතන ස්ට්‍රින්ග් එකක් කම්පෙයාර් කරනවා නම් string name equals to කසුන් කියලා වගේ. එතකොට අපි දාන්න ඕන ස්විච් එකට name එක. name එක දාලා දැන් මොකට දෙනවා ඉතින් මෙතන ඔක්කොම මේවා රතු වුණා හේතුව දැන් name එක string එකක් නේ. ඒකින් දැන් මෙතනට බලාපොරොත්තු වෙන්නේ string එකක්. ඒකින්ද මෙතනට string එකක් තමයි ඔයා දාන්න ඕන. तो string එකක් දාපුවම තමයි එයා ඒ විදිහට වැඩ කරන්නේ. දැන් මේ කසුන් හින්දා මේ කේස් එක එතකොට මේ පළවෙනි මේකට තමයි යන්නේ. ඊළඟට මම මේක කසුන් 1 කියලා දැම්මොත් එහෙම මේ දෙවෙනි එකට යන්නේ. කරලා බලමු. name එක මොකක්ද? කසුන් 1. එහෙනම් ගියේ දෙවෙනි එකට. දෙවෙනි එක ඇතුලේ තියෙන එක print වුණා. ඉතින් මෙහෙම තමයි අපි switch case එකක් කරගන්න ඔයාලට මෙතනට ඕන එක boolean එකක් දාන්න පුළුවන්. මෙතනට string එකක් දාන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි ඕනම object එකක් හරි කැමති එකක් දාලා ඒක අපිට switch case එකකින් කරගන්න පුළුවන්. syntax එක වෙන්නේ switch කියලා දැම්මා වරහන ඇලියා. ඔයාට check කරන්න ඕන parameter එක මෙතනට දැම්මා. පස්සේ curly brackets ඇරියා වැහුවා. ඊට case එහෙම මේක වුණොත් මොකද්ද? ඒ කියන්නේ ඔයාට මේ name එක සමාන වෙන්න ඕන අගය මෙතනට දාලා colon එක දැම්මා. ඊට පස්සේ ඔයාට මෙතන ලියන්න පුළුවන් මොකද්ද වෙන්න ඕන කියලා. ඊට පස්සේ මේ break කියලා එකෙන් තමයි මේක ඉවර කරන්නේ. ඒ කියන්නේ මේක කරන්න ඕන break වුණා කියන ආයේ මේක කිසිම එකකට යන්නේ නැහැ. මේක එළියට එනවා. ඉතින් ඒ වගේ තමයි ඔයාලට තේරෙනවා ඇති. name එක කසුන් නම් මොකද්ද වෙන්නේ? name එක කසුන් 1 නම් මොකද්ද වෙන්නේ?
ඒ වගේ අපිට ඇති වෙනකන් කේසස් ලියාගෙන යන්න පුළුවන්. දැන් මේක මම කිව්වත් වගේ යූස් කරනකොට ගොඩක් කන්ඩිෂන් චෙක් කරගන්න තියෙන වෙලාවට. ඉතින් මේ විදිහට if else ගොඩක් දාගෙන ඉන්න එක කරදරින් හින්දා තමයි ස්විච් එක අපි යූස් කරන්නේ. ඉතින් ඒක පිළිවෙලයි ඒක තමයි හරි විදිය යූස් කරන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔයගලන්ට if else එකයි ස්විච් එකයි ස්විච් ස්ටේට්මන්ට් එකයි තේරෙන්නේ නැති කියලා කොහොමද වෙන්නේ කියලා වැඩේ. ඉතින් මේක ලොකුවට හිතන්න දෙයක් නැහැ. එච්චර ලොකු කන්සෙප්ට් එකක් නෙමෙයි මේක. නමුත් වැදගත් කන්සෙප්ට් එකක්. මොකද අපිට ප්‍රෝග්‍රෑමින් කරනකොට throughout programming ඔයාලට if else and ස්විච් එක යූස් කරන්න වෙනවා හැම තැනකදීම. ඉතින් ඒක හරියට දැනගෙන ඉන්න ඕන අවශ්‍ය තැනදී මොකක්ද යූස් කරන්න කියලා. ඉතින් මෙහෙම තමයි if else එකයි ස්විච් එකයි කරන්නේ. ඉතින් ඔයගලන්ට මේ දෙකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න කමෙන්ට් එකක දාන්න. මේ වගේ එක කන්ඩිෂන් දාලා එක ඔපරේෂන්ස් දාලා මේ කරලා බලන්න කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද ලූප් එකක් කරන්න කියලා. දැන් ලූප් එකක් කියලා කියපුවම ඒක වචනෙන්ම අපිට තේරෙන්නේ මොකක් හරි දෙයක් අපි එක දිගට කරනවා. ඒ කියන්නේ අයිටරේෂන් එකක් එක්ක එක දිගට කරගෙන යන එකට තමයි අපි ලූප් එකක් කියලා කියන්නේ. ඉතින් ලූප්ස් අපි අපේ C# වලදී අපි යොදා ගන්න ඒ කියන්නේ ලූප් කරන්න අපිට යොදා ගන්න පුළුවන් කන්සෙප්ට්ස් 3-4ක්ම තියෙනවා. ඉතින් ඒකෙන් සරලම එක තමයි while කියලා කියන්නේ. while loop එකක් කියලා අපි කියනවා. ඊට පස්සේ ආපහු තියෙනවා for එකක් කියලා. for loop කියලා අපි ඒකට කියන්නේ. ඊට පස්සේ ආපහු තියෙනවා for each කියලා. ඉතින් මේ තුන තමයි අපි බහුලව යූස් කරන්නේ මේ C# වලදී. ඔය Java කරපු කෙනෙක් නම් මේවා හැම පිටින්ම සමානයි. if else switch while for and for each කියනවා හැම පිටින්ම සමානයි. මම හිතන්නේ පොඩි වෙන syntax වෙනස්කමක් තමයි තියෙන්නේ මට මතකයි හැටියට. මේ කොහොම හරි ඔයා මේ C# වලට සහ මේ ප්‍රෝග්‍රෑමින් වලට අලුත් කෙනෙක් නම් එහෙම තමයි ඔයා කරන්නේ. ඉතින් while එකක් කියන්නේ අපි while එකක් කොහොමද කරන්න කියලා කරලා බලමු. මම තව මෙතඩ් එකක් මෙතනට ගන්නවා static void check while කියලා. right. දැන් while එකකින් අපි කරන්නේ මම ඔයාලට කිව්වා loop එකකින් අපි කරන්නේ මොකක් හරි එකක් repeat කරන එක. මොකක් හරි ටාස්ක් එකක් අපි repeatedly කරන එකට තමයි අපි loop කරනවා කියලා කියන්නේ. දැන් ඔයා හිතන්න මට print කරගන්න ඕන මගේ නම 10 පාරක්. දැන් ඒකට අපි කරගන්න මොනවද අපිට string එකක් ඕන. අපි දාමු my name is kasun කියලා. දැන් මට මේක 10 පාරක් print කරන්න ඕන console එකේ. කොහොමද කරන්නේ? දැන් මම console.writeline දැම්මොත් console.writeline දාන්න ඕන අපි name කියලානේ. මේක එකපාරයි තමයි print වෙන්නේ දැන්. දැන් අපි ඒක 10 පාරක් print කරගන්න නම් කොහොමද කරන්නේ? ඒක 10 පාරක් print කරගන්න නම් අපිට use කරන්න පුළුවන් පළවෙනි option එක තමයි while loop එක. දැන් while loop එක වැඩ කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම. while ඊට පස්සේ අර if එක වගේම තමයි වරහන් ඇරියා වැහුවා. මේක ඇතුලේ තමයි ඉන්නේ ඔයාගේ condition එක. දැන් මම ඊට පස්සේ ආපහු curly bracket. දැන් මෙතනට එන්න ඕන 10 පාරක්නේ. අපි දැන් 10 කියලා මෙයාට කියන්නේ කොහොමද? 10 කියලා කියන්න නම් අපිට තියෙන්න ඕන 10 කියලා ඉන්ඩිකේට් කරන integer එක. int count equals to 0. මම දැනට බිංදුව කියලා දාගන්නවා. හරි. දැන් මම මෙයාට කියන්න ඕන count එක කුඩා නම් හෝ සමාන නම් 10ට මට මෙන්න මේක print කරන්න. හරි. දැන් මම ඊට පස්සේ මෙතනින් අපව read line එකක් දාගන්නවා. මොකද නැත්තම් මේක යනවනේ. හරි. දැන් අපි බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. මම මෙතන debug point එකක් තියාගත්තා. check while. දැන් ඔයගලන්ට සමහර අයට තේරෙනවා ඉතින් මේකේ වැරද්දක් තියෙනවා මොකද්ද කියලා. තේරිච්චට තේරුණා නම් හොඳයි. එහෙම නැති අය අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම රන් කරනවා. debug point එකට ආවා. මම debug point එක ඩොට් එකට අයින් කරගන්නම්. එක දිගට යනවා.
10 පාරක් නෙමෙයි මේක එක දිගටම යනවා දැන් තාම යනවා. ඇයි එහෙම උනේ? පොඩ්ඩක් නවත්තගමු අපි. දැන් මේ කන්ඩිෂන් එක යාට හැමදාම true. මොකද මේ count කියන අගේ මේ ඇතුලේ කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. මේක බිංදුවම තමයි සදාටම බිංදුව. ඒතකොට මේක සදාටම 10ට වඩා අඩුයි. ඒ කියන්නේ මේක ඇප්ලිකේෂන් එක රන් වෙලා තියෙන තාක්කල් මෙයා මේක රන් කරනවා. අපි ඒක නවත්ත ගන්න මොකද්ද කරන්න ඕන? ඒක නවත්ත ගන්න අපි කරන්න ඕන count එකේ මේ count කියන variable එකේ අගය හැම ඉස්සෙම එකකින් එකක් ඉවර වෙද්දි වැඩි කරන්න ඕන. ඒකට අපි කරන්නේ මොකද්ද? මෙතන දානවා ලේසිම විදිය count plus plus. මේ count plus plus එකෙන් වෙන්නේ count කියන අගයට එකක් එකතු කරගන්න කියන එක. මේක හරියටම නිකන් මෙන්න මේ විදියට. ඔයා මෙහෙම ලිව්වොත් එකයි count equals count plus 1. මේ ස්ටේට්මන්ට් එකයි ඔයා count plus plus කියලා දාන ස්ටේට්මන්ට් එකයි දෙකම එකයි. ඉතින් ඔයගලන්ට ගොඩක් හරියට තේරෙන්න කරනවා නම් count එකට එකක් එකතු කරලා දාගන්න. ඒ කියන්නේ දැන් මේක මෙතනට ආවා. මේක මෙයා බලනවා මේ while එක ඇතුලේ බලනවා count කියන අගේ 10ට කුඩා හෝ සමානද කියලා. සමාන නැහැනේ. මේ කුඩා හෝ සමානයි. ඔව් ඇතුලට ගියා print කරා count කියන අගයට assign කරගන්න කියනවා count කියන අගයට එකක් එකතු කරලා. ඒකට දැන් මෙතන බිංදුවයි බිංදුවට එකක් එකතු කරාම එකයි. පස්සේ ආපහු ගිහිල්ලා මෙතනට while loop එකට එනවා. මේක false වෙනකන් එයා run කරනවා. මේක ඇතුලේ තියෙන මේ කන්ඩිෂන් එක false වෙනකම් වැරදෙනකම් මෙයා මේක run කරනවා. දැන් ඔයගලන්ට run කරපුවම දැන් මම run කරලා පෙන්නන්නම්. run කරපුවම තේරෙයි. 1 2 3 4 5 6 7 8 9 10 11යි. 11ක් ඇවිල්ලා තියෙනවා. මොකද මේක බිංදුවෙන් පටන් ගත්තේ හින්දා. මේක එකෙන් පටන් ගත්තා නම් හරියටම 10ක් එයි. 1 2 3 4 5 6 7 8 9 10යි. 10ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම තමයි මේ while loop එක run කරන්නේ. දැන් ඔයගලන්ට තේරෙන්න ඇති මෙතන count එක මම එකෙන් එකට වැඩි කරගෙන යනවා. ඉතින් එකෙන් පටන් ගත්ත හින්දා මේක 10ට කුඩා හෝ සමානයි. කියන්නේ එකේ ඉඳන් 10 වෙනකන් 10 පාරක් print වෙනවා. මම මෙතන සමාන කිරීම දැම්මේ නැත්තම් මේක 9 දී නතර වෙනවා. මොකද මේක 10ට සමානද කියලා මේ කන්ඩිෂන් එකේ බැලෙන්නේ නැති හින්දා. ඒකින්ද මම මේ සමාන කිරීම දාලා තියෙන්නේ 10ට සමානද කියලාත් බලන්න කියලා. ඉතින් එහෙම තමයි while loop එකක් වැඩ කරන්නේ. ඔයාට මේ while එකේදී වෙන්නේ while මේ වරහන් ඇතුලේ තියෙන parenthesis ඇතුලේ තියෙන statement එක true වෙලා තියෙන තාක්කල් මේ while loop එක රන් වෙනවා. එතකොට මම දැන් debug කරලා පෙන්නන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඔයගලන්ට උඩ තවත් ටිකක් තේරෙයි. හරි මෙතනට ආවා. count එක 1යි. count එක මෙහා බලනවා කුඩා හෝ සමානද කියලා 10ට කියලා condition එක true print වුණා. count එක 1යි මම එකක් වැඩි කරගන්න කියනවා. දැන් count එක 2යි. ආපහු while එකට ගියා. count එක 2යි. මේක තාම true. ආපහු ආවා print කරා. ආපහු මම count එකට එකක් එකතු කරගත්තා. දැන් count එක 3යි. ওই විදිහට මේක 10 වෙන තාක්කල් යනවා. count එක 6යි මේ වෙද්දි 7යි 8යි 9යි 10යි 10 විදිහට මේක ඇතුළට ආවා. මොකද මම සමාන කිරීම තියෙන හින්දා. ඊළඟට ආපහු ගියා count එක දැන් 11යි. වැරදි මේක false මම එළියට ආවා. එළියට ඇවිල්ලා ඊළඟ ස්ටේට්මන්ට් එක එක්සිකියුට් කරා. එහෙම තමයි while loop එකක් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඕනම කන්ඩිෂන් එකක් දාන්න පුළුවන්. මේක string එකක් compare කරන්නත් පුළුවන්. integer එකක් compare කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට මෙතන boolean එකක් දාන්නත් පුළුවන්. while true කියලා දැම්මොත් මේක අර මං කලින් කිව්වත් වගේ සදාටම රන් වෙනවා. දැන් ඔයාලට දෙන්නේ නැති මෙතන කොළ පාට වුණා. හේතුව unreachable code detected. ඒ කියන්නේ දැන් මෙතන කවදාකවත් මේක false වෙන්නේ නැහැනේ. ඒකින්ද මේ මෙතනට කවදාකවත් එන්නේ නැහැ කියලා තමයි ආ Visual Studio එකෙන් අපිට පෙන්වුවේ. ඉතින් ඒ වගේ තමයි while loop එකක් කරගන්නේ අපිට loop through කරගන්න. ඉතින් අපි තව එකක් තියෙනවා අපිට loop කරගන්න for කියලා. for එකත් while එකක් වගේම තමයි. ඒ වුණාට දැන් මේ ඔයාලට තේරෙන්නේ නැති දැන් මේ count එක අපිට මෙතන වැඩි කරගන්න උනා එක ගානේ. මෙතන count කියලා එකක් අපිට declare කරගන්න උනා. එතකොට මෙතන ආයේ අපිට ගිහලා කෝඩ් එක ලියලා වැඩි කරගන්න උනා. හැම ඉස්සෙම ඉතින් මේවා කරදර වැඩ. for loop එකේ මේවා ඒගොල්ලෝ අයින් කරලා දීලා තියෙනවා. අපිට for loop එක ඇතුළේදීම වෙනවා ඒක. අපි බලමු for loop එකක් කොහොමද ගන්න කියලා. check for
ෆෝ එකක් කරගන්න අපි අපේ මම මේකම ගන්නම් මේ උදාහරණයම my name is Kasul කියලා අරගෙන දැන් මට මේක 10 පාරක් print කරගන්න ඕන නම් මට while එකක් use කරගන්න පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් මට for එකක් use කරගන්නත් පුළුවන්. for එකේ syntax එක ඇවිල්ලා for කියලා ගහලා ඔයා අර විදිහට tab එක දෙපාරක් ගහුවොත් Visual Studio එකෙන් for එකක් හදලා දෙනවා. කොහොමද කරන්න කියලා උනාට මම පෙන්නන්නම් අපි කොහොමද for එකක් type කරගන්නේ කියලා. for කියලා දාලා ඔයා වරහන ඇරියා වැහුවා. වරහන ඇරලා වහලා දැන් මට පේන්න ඇති මෙතන count integer count equals 1 කියලා එකක් අපි define කරගත්තා. උඩ while loop එකට උඩින්. ඉතින් අපි ඒකම මෙතන කරගන්නවා integer count හරි මොකක් හරි x හරි ඕන එකක් වට දාගන්න පුළුවන් equals 0 හරි 1 හරි. ඊට පස්සේ අපි ගන්නවා අපහු x කුඩා හෝ සමාන වන 10ට ඊට පස්සේ අපි දානවා x කියලා දැම්මා වරහන් ඇරියා වැහුවා. දැන් ඔයගලන්ට තේරෙන්න ඇති මම මේ කරේ මේ අපි මෙතන එකක් variable එකක් define කරගත්තා පස්සේ while කියලා loop එකක් දාගෙන ඒක ඇතුළට මෙතන අපේ condition එක දැම්මා පස්සේ while loop එක ඇතුලේ අපි condition එක එකකින් හැමතිස්සෙම වැඩි කරා. ඔයගලන්ට පේන්නේ නැති මම if for එකේදී කරේ ඒකම තමයි single line එකකින්. integer x කියලා එකක් අපි මුලින්ම define කරගත්තා පළවෙනි එක. semicolon එක දැම්ම වෙන් කරා. ඊට පස්සේ මගේ condition එක එනවා x කියන එක කුඩා හෝ සමාන නම් 10ට වඩා semicolon එක දැම්ම වෙන් කරා x++. ඒ කියන්නේ හැම iteration එකකම x එක එකකින් වැඩි කරන්න කියලා කියනවා. ඉතින් මේකත් වෙන්නේ මේකම තමයි ඔයගලන්ට තේරෙන්නේ නැති මේක අරකට වඩා ලේසි. මොකද අපි ආරම්භයෙන් මේ උඩයට දාගෙන වැඩි කර ඉන්න ඕනේ නැහැ. මෙතන අපිට if for එක ඇතුළෙම සේරම වැඩි ටික කරගන්න පුළුවන්. මම මෙතනින් දාන්නම් check for මම මේක අයින් කරා break point එක දැනට අයින් කරගත්තා. දැන් ඔයගලන්ට මම run කරලා පෙන්නන්නම්. අර විදිහටම 10 පාරක් print වෙලා ඇති. ඒක වෙන්නේ කොහමද? අපි break point එකක් තියලා බලමු. මෙතනට ආවා. මෙතනට ඇවිල්ලා මෙතන නම් මගේ name එක දාගෙන තියෙනවා my name is Kasun කියලා මෙතන මේ variable එකට පස්සේ int එක සමාන එකට මේක බලනවා 10ට වඩා x එක 10 int x equals 1 කියලා පළවෙනි statement එක run කරා පස්සේ 10ට වඩා බලනවා මේ condition එක හරිද කියලා. හරිනම් ඇතුළට එනවා. ආපහු යනවා පස්සේ මේකට එනවා. මේකට ඇවිල්ලා ආපහු එහා පැත්තකට එනවා. ඊට පස්සේ ආපහු run වෙනවා. ආපහු මේකට එනවා. ආපහු එහා පැත්තකට එනවා. ආපහු run වෙනවා. ඔහොම 10 පාරක් යනවා. මේ ස්ටේට්මන්ට් එක පළවෙනි පාර විතරයි රන් වෙන්නේ. මෙයා ඩික්ලෙයාර් කර ගන්නවා. පස්සේ මේ දෙක තමයි රන් වෙන්නේ. ඒක for loop එකෙන් අපිට හැන්ඩල් කරලා දීලා තියෙනවා. ඔය කන්ටිනියු කරොත් ඔයාලට පේන්නේ 10 පාරක් මේක අපේ variable එක print වුණා කියලා. අපි මේ explicitly මෙතන කරපු දේ මේවා කරලා මෙයා අපිට single line එකෙන් කරලා දීලා තියෙනවා for එක loop කරන්න. මතක තියාගන්න ඕන පළවෙනි දේ තමයි for එකේ ඔයා වෙන් කරලා දාන්න ඕන semicolon එකෙන් for එකේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ declaration එක. ඔයා int එක x එක int කියලා දාලා නැත්නම් bool මොකක් හරි ඔයාට int එකක් තමයි මෙතන දාන්න පුළුවන්. සාමාන්‍ය int එකක් තමයි අපි දාන්නේ. මොකද iteration එකට int එකක් ඕන හින්දා. ඔයා int එක දා ගන්නවා මෙතන. පස්සේ ඔයාට මම බලනවා x කියන එක 10ට වඩා අඩුද කියලා. ඊට පස්සේ මම මෙතන x එක එකකින් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ x එකම තමයි මම මෙතනින් වැඩි කරන්නේ. ඔයාට දැන් හිතන්නකෝ දැන් ඔයාට අපිට array එකක් තියෙනවා නම් array එක loop කරනවා නම් අපිට use කරන්න වෙන්නේ for එක නැත්තම් for each එක. දැන් arrays කියන්නේ මොකක්ද කියලා කෙනෙක් දන්නේ නැත්නම් array එකක් කියලා කියන්නේ collection එකක්. ඒක අපිට data store කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒක වෙනමම පාඩමක්. ඒක මම මේකට ගාව ගන්න කැමති නෑ. මොකද ඒක එතකොට ඔයගොල්ලන් කන්ෆියුස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අපි ඒක ඉස්සරහට කරගෙන යනකොට මම කියලා දෙන්නම් මොකද array එකක් කියන්නේ මොකද collection එකක් කියන්නේ කියලා. ඉතින් දැනට මම මතක තියාගන්න for එකක් කරන්නේ මෙහෙමයි. while එකක් කරන්නේ මෙහෙමයි. එතකොට switch එකක් ලියන්නේ අපි කොහොමද මෙහෙම. if else ලියන්නේ මෙහෙම. ඉතින්
මේ ටික තමයි මට අද කියලා දෙන්න ඔයගලන්ට තියෙන්නේ. මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. කමෙන්ට් එකක් දාන්න අපේ සයිට් එකට එන්න costuno.com ඒකේ තමයි මම මේ ඔක්කොම පෝස්ට් කරන නිසා මේ තව ඔය කරන එක මේ ආටිකල්ස් එහෙම මම පබ්ලිෂ් කරනවා. මේ ඒකේ ඉතින් Java කරන අයටත් වැදගත් අපේ Java පාඩම් මාලාවක් අලුතෙන් පටන් ගන්න ඉන්නවා costuno.com එකේ. ඒක ඉස්සරහට මම ඔයගලන්ට කියන්නම් කොහොමද වෙන්නේ කියලා. මේ ඉතින් ඒගොල්ලෝ Java කරන අයත් ඉන්නවනම් ඒකට එන්න, C# කරන අයත් ඉන්නවනම් එන්න. මොකද මම මේ බේසික් ස්ටෆ් වලට ඇරෙන්න තව මම ඇඩ්වාන්ස් දේවල් මේ මම එදිනෙදා කරන දේවල් මට හම්බෙන අලුත් දේවල් ඔක්කොම මම ඒකේ පෝස්ට් කරනවා. ඉතින් ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ ඉතින් මේව තමයි මේ loops and if else switch කරගන්නේ C# වල. ඔයගොල්ලෝ මේවා ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයගලන්ට එන ප්‍රශ්න මට කියන්න. අනිවාර්යෙන් මේවා එක එක විදිහට ඔයගලන්ට කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න. මොන හරි තියෙනවා නම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න හැමතිස්සෙම. මේ ඉතින් මම හිතනවා අද කරපු දේවල් ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. මම ආපහු කියන්නම්. අපි if එකක් කරගන්න මේ විදිහට if එක දැම්මා, ඔයාගේ කන්ඩිෂන් එක දැම්මා. ඊට පස්සේ ඒක ඇතුලේ එතකොට ඒක හරිනම් ඒක true වුණොත් තමයි if block එක ඇතුලට එන්නේ. එහෙම නැත්නම් else එකට යනවා. ඔයාට කන්ඩිෂන් 3-4ක් චෙක් කරගන්න ඕන නම් ඔයාට if එකට පස්සේ else if කියලා එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම තමයි ඒක if එකක් true නොතින් if එක ඇතුලට ආවට පස්සේ තව if එකක් දාන්න පුළුවන්. මේවට අපි කියන්නේ nested if else කියලා. ඉතින් මේ විදිහට තමයි if එකක් කරගන්නේ. ස්විච් එක කරගන්න මේ විදිහට ඔයා ස්විච් කියලා ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඔයාට බලන්න ඕන පැරාමීටර් එක මෙතනට දාන්න ඕන. ස්ට්‍රින්ග් එකක් හෝ වේවා, ඉන්ටිජර් එකක් හෝ වේවා, නැත්නම් වෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හෝ වේවා මෙතනට දාලා කේස් කියලා දාලා ඔයා මෙතනට චෙක් කරන්න ඕන ඔයාගේ. ඒ කියන්නේ මේක මේ පැරාමීටර් එක මොකක් වුණොත්ද මම මේක කරන්න ඕන. මේ පැරාමීටර් එක මොකක් වුණොත්ද මම මේක එක්සිකියුට් කරන්න ඕන. ඉතින් මේ විදිහට තමයි ස්විච් එකක් කරන්නේ. ස්විච් එකේ ඩිෆෝල්ට් කියලා කියන්නේ මේ if එකේ අන්තිම else එක වගේ. ඒ කියන්නේ මේකක්වත් එක කේස් එකක්වත් හරි ගියේ නැත්තම් ඩිෆෝල්ට් එක තමයි එක්සිකියුට් වෙන්නේ. ඉතින් එහෙම තමයි ස්විච් එකක් කරගන්නේ. while loop එකක් කරන්නේ මෙහෙමයි. while කියලා දාලා මේක ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක true වෙන තාක්කල් මේ loop එකක් මේක while එක ඇතුලේ තියෙන එක මෙයා run කරනවා. ඉතින් අපි ඒක control කරගන්න ඕනෙන් තමයි මේ int එකක් දාලා int එක මෙතන එකකින් වැඩි කරගෙන තියෙන්නේ. එතකොට මේක 10 පාරක් තමයි run වෙන්නේ. for loop එක ඇවිල්ලා while එකේම පොඩ්ඩක් sophisticated එකක් නැත්තම් improve වෙච්ච version එකක් වගේ එකක්. ඉතින් ඒකෙන් අපිට single line එකෙන් මේවා declare කරගෙන condition එක check කරගෙන වැඩි කරගන්න පුළුවන්. මේ අපි එලියෙන් කරලා මේ අපි ලියපු code එකම තමයි මේ තනි line එකෙන් for එකේ අපි ලියලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි for loop එකක් කරගන්නේ. ඉතින් ඔයගලන්ට මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න. අපේ site එකට එන්න, register වෙන්න, ඒකේ comment කරන්න මොන හරි තියෙනවා නම්. මේ ඊළඟ පාඩම්ෙන් ආපහු හම්බ වෙනකම් ඔයගලන් හැමෝටම ආයිබෝවන්.